ඔන්න ඉතින් අද මම try කරන්න හදන්නේ potato wedges. මම potato wedges වලට නිකන් ඒක පිකල් එකක් වගේ වෙන්න ඒකට pepper දැම්මා, එතකොට chili powder ටිකක් දැම්මා and salt එකතු කරා. ඉතින් මේ ටික එකතු කරලා මම පොඩ්ඩක් ඒක rest එකේ තියලා තමයි මම දැන් හදන්නේ මේක potato wedges හදන්න, එයා fry කරන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක turn out වෙන්නේ කියලා. ප්‍රයිස් වලට දාලා අපි ඔන් කරමු. අද තමයි මම ෆස්ට් ටයිම් පොටැටෝ එජස් එයා ෆ්‍රයි එකේ මමම හදන්නේ. බලමු මේක සක්සස් වෙනවද කියලා. මං 500 ග්‍රෑම්ස් විතර තමයි අල දැම්මේ. අල ග්‍රෑම් 500ක් විතර. බලමු මං හිතනවා මේක චුට්ටක් කරන අතරතුරේ මැදදී පොඩ්ඩක් මේක ෂේක් කරන්නත් ඕනේ කියලා. බලමු ඒක හොඳට හැදෙනවද කියලා. 200 සෙල්සියස් වලින් මං හිතන්නේ තව විනාඩි 14ක්. මම මේක ෂේක් කරන තුන්වෙනි පාර. මං හිතන්නේ ඒක හොඳට හැදීගෙන එනවා. අපි බලමු ඊටු විනාඩි 3ක් තියලා. දැන් වැඩේ ඉවර වෙන්න ළඟයි. මේ විනාඩියක් ඉවරුනාට පස්සේ මගේ potato wedges ready. හොඳ සුවඳකුත් තියෙනවා. හොඳට දැනෙනවා. අපි කාලා බලමු රසට ඇවිල්ලාද කියලා. හරි, වැඩේ සාර්ථකයි. potato wedges ready. ඒක කඩේ තියෙන potato wedges වගේම තියෙන ලුක් එකටම තියෙනවා. පොඩ්ඩක් මම අර ස්පයිසස් පොඩ්ඩක් චුට්ට වැඩි කරා. ඒක නිසා තමයි මේ වගේ ඩස්ටි වගේ තියෙන්නේ. ඒ අරින්න මේක ලස්සනට නියමෙටම තියෙනවා. අපි කැල්ලක් කාලා බලමු රහයිද කියලා. එක රස්සට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරන්න. එයා fry එකේ potato wedges. ඒක හරිම ලස්සන වැඩක්.